දැන් ඩබල් කැබ් 1775ක් ගෙන්නනනේ ටෙන්ඩර් එක දැම්මේ. ඩබල් කැබ් 1775. මේකේ වියදම කෝටි 4200යි. ගැම්මා දවස් 12යි ටෙන්ඩර් එක. සාමාන්‍ය ටෙන්ඩර් එකට දවස් 45ක් දෙන්න ඕනේ. මේ වගේ විශාල මුදලක් යන ටෙන්ඩර් එකට දවස් 45ක් දෙන්න ඕනේ. දවස් 12න් ටෙන්ඩර් දැම්මම මෙන්න ජස්ටිස්. නියම ජස්ටිස් එකක් මේක. ජස්ටිස් කියන එක අලුතෙන් ලියන්න ඕනේ. මාලිමාවට අදාළව. දවස් 12න් ටෙන්ඩර් එක මේවා කරා ඉවර කරා මිනිසුන්ට බිඩ් කරන්න විදියක් නැහැ ව්‍යාපාරිකයන්ට. තව ඉතින් දවස් 12 ඉඳලාගෙන ගෝලයකට දෙනවා කියන එක ඕකේ ඕන කෙනෙක් දන්නවා. දීලා කැප් ගෙන්නන්න හැදී. හරි ඕකේ කොටසක් වෙන් කරා ආවයි. ගත වෙන කාලේ ඔය සම්බන්ධයෙන් ඔය ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවානේ. ඒකටනේ අපි මේක ඔන්ලයින් කරන්න පුළුවන් දෙම ආයෝජනාවක් ආවේ. ඒතර ඔය දින ගන්න ඔය විදිහට තියන්න ඕනද? ඇත්තට ඒක වෙන කතාවක් නේ. මේක වෙන කතාවක්. ඔව්. ටෙන්ඩරයට අදාළ කාල වකවානු පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒවා අඩු කරනවා නම් ඒකට යෝජනාවක් ගෙනලා සාකච්ඡා කරලා ඒ නීති හදන්න එපයි. නීති හදන්න නැතුව මාලිමාව කෝච්චියෙන් ලං කියලා කැබ් 1775ක් ගෙන්නන්න හදලා ඒකේ ටෙන්ඩරේ දවස් 12න් තමන්ගේ ගෝලයකට හරි කාට හරි දෙන එක නෙමෙයි මේ නීති හදනවා කියන්නේ. ජස්ටිස් කියන්නේ ඒකද? මාර ජස්ටිස් එකක් නේ. මොන පිස්සුවක්ද? ඒක නිසා මේ රටේ මුදල් කාබාසිනියා කරන්න හැදුවේ. හරි ඒ දවස්වල කිව්වේ මොකක්ද? අඬු කුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්වේ ඇයි අලුතෙන් වාහන ගේන්නේ? පරණ වාහන පාවිච්චි කරන්න බැයිද ඇමතිවරුන්ට? ඇයි හේතුව කියලා එයාම කියනවා මේ කලින් ඇමතිවරයා පස්සපැත්ත තිබ්බ වාහනේ අලුත් ඇමතිවරයා තියන්න කැමති නැහැ. ඒක නිසා අලුත් වාහන ගේන්න කියලා. ඉතින් අපි දැන් අහන්නේ මේ පස්සපැත්ත තිබ්බ වාහනේ දැන් පස්සපැත්ත තියන්න බැරුවද අලුතෙන් ඩබල් කැබ් 1775ක් ගේන්න කෝටි 4200ක් වෙන් කරේ.